ආයිබෝන් යාළුවනේ. ඔයාලා මේක කරන්නේ අලුත් වැඩේ එක්ක. ඔයා තාම මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් මේ දම පහළ තියෙන රතුවට subscribe button එක click කරලා subscribe කරලා ඊළඟට notification bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරියට මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ table lamp එකක් ලේසියෙන්ම හදාගන්න විදිහ. මේකට මම ඔය ඉවතලා යන જાතිය නම් මොනවද දේවල් ටිකක් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක හරියට හදාගන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට පරණ බල්බ් එක අර ඉස්සරහ කොටසක් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම තඹ කම්බියකුත් අරගෙන තියෙනවා මේකට. සහ මම මේකට ග්ලූ ගන් උත් පාවිච්චි කරනවා. ඉස්සෙල්ලාම මම මෙන්න මේ විදිහට මේක වටේ ඔයාලට පේන දාරයක් තියෙනවා. ඒ දාරයට මේ විදිහට ගානට වෙන්න සෙට් කරලා මේ විදිහට මෙතනින් පොඩ්ඩක් අතින් තද කර ගන්නවා. ඔයාලට පේනවා. ඊට පස්සේ මම මේ දැන් දෙකට විතර පොඩ්ඩක් ග්ලූ ගන් පාරක් ගාලා තියා ගන්නවා. මේ විදිහට. මේ ඇතියි කියලා හිතනවම ඊළඟට මම මේක මේ විදිහට පොඩ්ඩක් නමා ගන්නවා. ඔයාලට පේනවා. මේ විදිහට නමා ගත්තට පස්සේ ඔයාලට මෙතන තිරයක් වුණත් දාගන්න පුළුවන්. මම ඒකට තමයි මේක හැදුවේ. ඊට පස්සේ යාළුවනේ මම මේක යටට දාගන්නවා ඔය කොළ කෑලි වගේ අනම්මනම් જાති ටික. ඉතින් මම මේ විදිහට කොළ කෑල්ල පොඩ්ඩක් ගුලි කරලා මේක ඇතුළට මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ යාළුවනේ මම මේකෙනුත් ග්ලූ ගන් දානවා. පොඩ්ඩක් උඩින් ලේයර් එකක් වගේ හිටින්න. පොඩ්ඩක් මේක ඇලවෙන්නත් එක්ක වටේටත් දානවා. මම විශේෂයෙන් මැදට දාගන්නේ මේ කඩදාසියට පොඩ්ඩක් ගිනි ඇවුලුනොත් මේක විනාශ වෙන හින්දා මැදට ටිකක් වැඩිපුර දාගන්නවා. යාළුවනේ මම මේකට මේ විදිහට ඇතුළට කඩදාසි දාලා ග්ලූ ගන් කරගන්න ප්‍රධානම හේතුවක් තමයි මේක කෙලින් තිබ්බොත් පෙරෙන්න බලනවා. දැන් මේ විදිහට යටට පොඩි බරක් දාපුවම මේ විදිහට කොහාට හරි ගිහිල්ලා ආපහු මැදින් නවතින හින්දා මේ විදිහට ඔයාලට පේනවා ඇති. කොහාට නැමුවත් යාළුවනේ මේක අවසානයේදී ගානට කෙලින් එනවා. මේ විදිහට ඊළඟට මම මෙතනින් මේ විදිහට පහන් තිරයක් කරගෙන මෙන්න මෙතනින් මේක ඇතුළට දාගන්නවා. මේව දාගෙන ඉවරලා මම මේක අතින් මෙතනින් ඔය විදිහට ටිකක් හොඳට තද කරගන්නවා. මේ පහන් තිරය පොඩ්ඩක් රැඳෙන්න. ඊට පස්සේ මෙතෙන්ට පොල් තෙල් දාලා ඇතුළට ඔයාලට මේක වත්තු කරගන්න පුළුවන්. ඉතින් මම මේක මේ විදිහට වත්තු කරනවා. පත්තු වෙයිද බලන්න. පත්තු නම් වුණා. මේ විදිහට යාළුවනේ ඔයාලට පේනවා. මේක පත්තු වෙනවා.
නෑ යාළුවනේ. තෙල් ටිකක් ඉවර වෙගෙන යනවා. මේක තාම පත්තු වෙනවා. ඉතින් යාළුවනේ අද ගෙන අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් අපි ළඟදී හම්බෙමු.